දැන් වෙලාව උදේ 5:10ට විතර ඇති. ගම් වතුර එන්න කලින් ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක් තමයි මේ තියෙන්නෙත්. මට එඩිට් කරගන්න වෙලාවක් නැතුව තිබ්බේ. මම උදේ 5ට එලාම් තියාගෙන නැගිට්ටා. නැගිටලා රූම් එකේ ලයිට් දාන්නේ නැතුව තේ එකකුත් හිමින් සැරේ හදාගෙන එළිය ටේබල් වලට යන්න හිතුවේ. වැඩ ටිකක් තියෙනවා කරන්න. රූම් එකේ අනිත් අය නිදි. එළිය ටේබල් වලට ආවා. ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා අපිට කරන්න. ඉතින් මේ දවස් ටිකේ තියෙන ප්‍රසන්ටේෂන් එක හදන්න සහ ඒකට ලෑස්ති වෙන්න. දැන් ඉතින් ප්‍රසන්ටේෂන් එක හදන්න තමයි තියෙන්නේ. උදේ පාන්දර යාළුවෝ වගේකුත් ඇවිල්ලා ඉඳියා උඩ. දැන් ප්‍රසන්ටේෂන් එක හදමු. උදේ 8ට ලෙක්චර් එකක් තිබුණා. මේ යන්නේ ලෙක්චර් එකට. කැම්පස් එකකින් එනවා බස් එකක් අපේ හොස්ටල් එක ගාවට උදේ 7:50ට විතර. අන්නේ බස් එක අල්ලගන්න තමයි මම මේ දුවන්නේ. කොහොම හරි මට බස් එක හම්බුණා. දැන් මේ බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. මේ බස් එක අපේ කැම්පස් එකේ හැම ෆැකල්ටි එකක් ගාවින්ම යනවා. ඉතින් අපිට තියෙන්නේ අපේ ෆැකල්ටි එක ගාවින් බහින්න. උදේ වගේම හවසත් මේ බස් එක හොස්ටල් වලට ආයෙමත් යනවා. අපිට ඉතින් ඒ බස් එකෙත් යන්න පුළුවන් හොස්ටල් වලට. ගොඩාක් වෙලාවට අපිට ඒ ටයිම් ලෙක්චර්ස් ඉවර වෙන්නේ නැති නිසා අපි වෙලාවකට බස් එකෙත් යනවා සල්ලි දීලා නැත්තම් පයින් යනවා. මම ලෙක්චර් එකට ආවා. ලෙක්චර් එක පටන් අරන් තියෙන්නේ. මේ ලෙක්චර් එකේදී තියෙන ප්‍රශ්නේ තමයි මේ ලෙක්චර් හෝල් එක ගොඩක් අඳුරුයි. ඒක නිසා ලෙක්චර් එකට ගිය වෙලාවේ ඉඳන් ගොඩාක් නිදිමත හැදෙනවා. මම මේ ඉන්නේ හොඳටම නිදිමතේ. S2 අරගන්නවත් බැරුව කොහොම හරි S2 අරගෙන ලෙක්චර් එක ඉවර වෙනකන් ඉන්නවා ඉතින්. උදේ 10ට ලෙක්චර් එක ඉවර වෙලා මම දුවලා ආවා අපේ පේන්ටින් ස්ටුඩියෝ එකට. මේ තියෙන්නේ අපේ පේන්ටින් ස්ටුඩියෝ එක. මේකේ තමයි වැඩ ටික තියෙන්නේ හවස වෙනකම්. මේ ඉන්නේ අපේ සයිමන් අයියා. එයා තමයි ඉතින් අපේ දුකටයි සැපටයි සේරටම ඉන්නේ මේ දවස්වල. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. අද රෑ වෙනකම් මම මෙන්න මෙතන තමයි වැඩ කරන්නේ. අපි දැන් වැඩ පටන් ගමු. මෙන්න මෙතන කැන්වස් එක රඳවන එක තමයි කරන්න අමාරුම වැඩේ. ඔය පේනවනේ 3-4 පාරක් ඕකට try කරලා තමයි කැන්වස් එක රඳව ගන්න ඕනි අපි ඔතන. වෙලාවකට මම අතේ තියාගෙනත් අඳිනවා. අද මේ අතේ තියාගෙන අඳින්න අමාරුයි. ඒක නිසා කොහොම හරි අපි මේක රඳවගෙන වැඩ ටික පටන් ගමු. හරි මම මේ වෙලාවේ පුංචි දෙයක් කියන්නම් ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද එක්සෑම් තිබිලත් ආයෙමත් කල් ගියා රටේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් ආයෙමත් ටයිම් ටේබල් දාලා තියෙනවා එක්සෑම් තියෙන දවස්. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා ඕගොල්ලෝ මෙන්න මේ දවස් ටිකේ තමයි ඕගොල්ලන්ගේ උපරිමය කරන්න ඕනි. ඕගොල්ලන්ට පුළුවන් උපරිමේ වැඩ කරන්න ඕනි මේ දවස් කීපය. ඕගොල්ලන් මවාගෙන ඉඳපු හීන බොඳ වෙලා යන්න දෙන්න එපා. කොයිම වෙලාවකවත් හොඳට වැඩ ටික කරන්න මේ දවස් ටික උපරිමෙන් උත්සාහ කරන්න. ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම පුළුවන් ඕගොල්ලන්ගේ හීන වලට යන්න. හරි තේරුණා නේද? අවුරුදු 13ක් පුරාවට ඕගොල්ලෝ කරපු කැපකිරීම ගොඩාක් අපරාධ වෙනවා. මෙන්න මේ වෙලාවේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හීන අතෑරියොත්. ඒක නිසා කොයිම වෙලාවකවත් ඕගොල්ලන්ගේ හීන අතාරින්න එපා. හයියෙන් අල්ලගෙන ඉන්න. අනිවාර්යෙන්ම
ඕගොල්ලන්ට පුළුවන්. මේ දවස් කීපය උපරිමේ මහන්සි වෙලා හොඳට එක්සෑම් ලියන්න. good luck. කලර්ස් කරන්න ගත්තොත් ඔන්න ඕක තමයි වෙන්නේ. ඇඟ පුරා කලර්ස්, ඇඳුම පුරා කලර්ස් ගැවෙනවා. ඊට පස්සේ ඇඳුනුත් අයින් කරන්න වෙනවා. මොනා කරන්නද ඉතින්? මේක අපේ ජොබ් එකනේ. හරි ආයෙමත් වැඩ. හවස වෙනකම්ම වැඩ කරන්න තමයි අපි කතා වෙලා ඉන්නේ. අන්තිමට මමයි මගේ යාළුවෙකුයි ඉතුරු වුණා මේ චිත්‍ර කරලා ඉවර කරලම යන්න. තව 4th year එකේ හාමුදුරුවොත් ඉන්දියා. අපේ මැඩනුත් අපිත් එක්ක ඉන්දියා රෑ වෙනකන් වැඩ කරනවා නම් ඉන්නම් කියලා. දැන් ඉතින් අපි රෑ වෙනකම්ම මේක ඉවර කරලා මිසක් යන්නේ නැහැ කියලා වැඩ ටික පටන් අරගෙන කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය එන්නේ අපේ මැඩම්. එයා හරිම හොඳයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. අද උදේ ඉඳන් රෑ වෙනකම් කරපු ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එක අන්තිමට පෙන්නනවා. අපිට ස්ටුඩියෝ එකේ කොච්චර රෑ වෙනකම් වැඩ කරත් කම්මැලි නැහැ. කවුරු හරි ඉන්නවා. ඒ වගේම පොඩ්ඩක් හරි කම්මැලි හිතුනොත් අපිට ප්ලේන් ටී එකක් එහෙම හදාගන්න පුළුවන්. ස්ටුඩියෝ එක ඇතුළේම බඩු තියෙනවා. ඒව හදාගන්න. ඔය මගේ යාළුවා හදන්නේ ප්ලේන් ටියක් හරි ටී එකක් හරි හදන්න අපි කට්ටියටම. ඊට පස්සේ ඒවා බිබී අපිට වැඩ කරන්න පුළුවන්. ඒක නිසා කොච්චර වැඩ කරත් අපිට කම්මැලි නැහැ මොනා හරි තියෙන නිසා. ඔන්න දැන් රෑ වෙනකන් වැඩ කරලා අපි මේ හොස්ටල් එකට පයින්ම යන ගමන් තමයි ඉන්නේ. වැස්සෙම අපි ආව හොස්ටල් එකට රෑ 9ට විතර. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන කාලා රෙදි ටිකකුත් තිබුණා හොදගෙන වැඩ පටන් ගන්නකොට 11 පහු වෙලා තිබුණා. ආයෙමත් මේ ප්‍රසන්ටේෂන් එකේ වැඩ ටික තමයි කරගෙන යන්නේ. මේ වීඩියෝස් දිට්වා සුලිකුණාටුව එන්න කලින් ගත්ත වීඩියෝස්නේ. ඉතින් දවස් 5ක් විතර ඒ දවස් ටිකේ අපිට හොඳටම වැස්සා. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ එළි වෙනකන් එක දිගට වැස්ස. අපිට රෙදි හොද ගන්න විදිහක් නැහැ, වේල ගන්න විදිහක් නැහැ. හේදුවත් ඉතින් රෙදි ගොඩ ගැහිලා තිබුණේ. වේල ගන්නත් රෙදි ගොඩ ගැහිලා තිබුණේ. ඒක නිසා මම බැරිම තැන එදා රෑම අපේ රූම් එක ඇතුලේ වැලක් බැඳලා ඒකට හැංගර්ස් වල දැම්ම රෙදි. ඊට පස්සේ ෆෑන් එකෙන් තමයි රෙදි ටික වේල ගත්තෙත්. රෙදි ටික වේල ගන්න විදියකුත් තිබුණ නැහැ අපිට ඒ දවස් ටිකේ. ඔය මගේ පිටිපස්සේ රෙද්දකින් ගැට ගහලා තියෙන මං හදපු වැල. කරන්න දෙයක් නැහැ. රූම් එකම කැතයි. ඒ වුණාට රෙදි ටික වේල ගන්න ඕනි නිසා ඔහොම කරා ඉතින්. කවුද දන්නේ මෙච්චර දෙයක් වෙයි කියලා. මං කිව්වනේ වීඩියෝ එකේ අන්තිමට ඉවර කරපු ආර්ට් එක පෙන්නන්නම් කියලා. ඔය තියෙන්නේ මං ඉවර කරපු ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් එක. ප්‍රසන්ටේෂන් එකෙත් වැඩ ටිකක් ඉවර කරලා 12ට විතර මම ආවා නිදාගන්න. ගොඩාක් මහන්සි වුණත් මම ආසයි මේ වගේ දවස්වලට. මොකද දන්නවද? මම ජීවිතේ කවදා හරි දිනපු දවසට මේ වගේ දවස් මතක් කර කර සතුටු වෙන්න පුළුවන්.